සුබ දවසක් වේවා ඔයාලා හැමදෙනාටම. මේ දවස්වල ජපානයේ පැතිරලා යන රෝගයක් තමයි කැස්ස. නවතින්නේ නැති කැස්ස තියෙන එක. මේ කැස්ස නවතින්නේ නැහැ, දිගටම තියෙනවා. නැවතුණා කියලා හිතුවා ඒ වුණාට ආයෙ පටන් ගන්නවා. මේක ගොඩක් වෙලාවට පොඩි දරුවන්ට බෝ වෙන ප්‍රවණතාවය වැඩි. පොඩි දරුවෝ අතර තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම දැන් වැඩිහිටියන්ටත් මේක බෝ වෙගෙන යනවා. මේකට කියන නම තමයි ජපන් වලින් හකුනිචි සෙකි. හකුනිචි සෙකි කියන්නේ දවස් 100ක් කැස්ස තත්ත්වය කියන එක. ඒ කියන්නේ කැස්ස තියෙනවා දවස් 100ක් කියන එක තමයි අදහස් කෙරෙන්නේ. ඉතින් මේකේ ලංකාවේ නම තමයි කක්කල් කැස්ස කියන්නේ. ලංකාවේ කක්කල් කැස්ස කියලා කියන්නේ මේකට තමයි. ඉතින් මේ හකුනිචි සෙකි එක මේ දවස්වල ජපානය තුල ශීඝ්‍රයෙන් පැතිරිලා යනවා. ඉතින් ඔයාලගේ දරුවෝ හරි ඔයාලට හරි නවතින්නේ නැති කැස්සක් තියෙනවා නම් ඒ කියන්නේ මේක කැස්ස එක දිගට එනවා. පෙලක් වෙලාවට කඳුළු වෙනකල් කැස්ස එනවා. පෙලක් වෙලාවට හුස්ම ගන්නත් අපහසු වෙන විදිහට කැස්ස එන වෙලාවල් තියෙනවා. ඉතින් ඔයාලට වැඩි තොරතුරු දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් ලංකාවේ සිංහලෙන් ඇති මේ ගැන විස්තර ඒකත් පොඩ්ඩක් බලන්න. ඉතින් ඇයි මෙච්චර මේක ශීඝ්‍රයෙන් පැතිරිලා යන්නේ කියන එක ගැන හොයලා තියෙන පරීක්ෂණ වලින් හම්බෙලා තියෙනවා. මේකේ තියෙන එක කින් එකක්. ඒ කියන්නේ බැක්ටීරියා එකකට ඒ දෙන බෙහෙත්. ඒ කියන්නේ අපි දෙනවනේ බැක්ටීරියා එක විනාශ වෙන්න බෙහෙත්. ඒ බෙහෙත් එක අහන්න නැති තියනවලු බැක්ටීරියා වර්ගයක්. ඒ කියන්නේ කින් වර්ගයක්. ඒක නිසා තමයි මේක මෙච්චර මේ ශීඝ්‍රයෙන් පැතිරිලා යන්නේ කියලා ඉවර වෙලා දැන් හොයාගෙන තියනවලු. ඉතින් මේක මෙච්චර දවසක් පැතිරුන්නේ නැති හේතුව තමයිලු කොරෝනා තිබුණ නිසා අපි ගොඩක් පරිස්සම් වුණා. ඒ කියන්නේ අපි මාස්ක් එක දාගෙන තමයි එළියට යන්නේ. ඒ වගේම තමයි අපි අත් හොදනවා එළියට ගිහින් ආපුවාම. ඒකට ඇල්කොහොල් භාවිතා කරලා හොදනවා, පිය දානවා. ඉතින් ඒ වගේ දේවල් කරානේ අපි. ඉතින් ඒ දේවල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේක පැතිරිලා නැත්තේ මෙච්චර දවසක්. දැන් ඒක කරනවා හරි අඩුයිනේ, මාස් දාන අයත් අඩුයි. අත් හොදනවා ඊගාවට ඇල්කොහොල් භාවිතා කරලා පිය දාන දේවල් අඩු වෙලා ගියානේ. ඒක එක හේතුවක් හැටියට මේ කට්ටිය කියනවා. ඉතින් ඒක නිසා මේ කට්ටිය කියනවා ඉස්සරහට පුළුවන් තරම් මාස් දාන්න, ඒ අත් හොදන එක ඒවා කරන්න කියලා. ඒ වගේම තමයි පොඩි අකචාන්ලා, ඒ කියන්නේ පොඩි දරුවෝ එයාලව ටිකක් වැඩිපුර පරිස්සම් කරන්න කියලා. ඉතින් මේ දවස්වල මේ රෝගේ පැතිරිලා යනවා. ඉතින් ඔයාලත් මේකට දැනුවත් වීමක් කරගෙන අපි හැමෝමත් පරිස්සම් වෙමු. එහෙනම් මාත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.